කියවීමේ රීති සම්බන්ධයෙන් එන ප්‍රශ්න දෙකක්, ලකුණු දෙකක්. ආවොත් උච්චාරණයේ දෙවෙනි එක්කෙනාගේ හඬ. ඒ කියන්නේ ල කරන මෙතන කයන්න කියවෙන්නේ. එහෙනම් මේක කියවෙන්නේ කොහොමද? මේ කියවෙන්න ඕන හක් කියලා. දැන් මෙයාගේ ලම තියෙනවා මෙයාගේ මයන්න ඇහෙනවා මෙයා උච්චාරණය වෙනවන සම් කියලා. දැන් මෙතන කයන්න තියෙනව නේද? ඔව්. මෙයත් එක්ක આવොත් මෙන්න මේ කට්ටිය එකතු වුණොත් පත ක ච ස ඒක උච්චාරණය වෙන්නේ මෙන්න මෙහෙම. සංයුක්ත ක වෙනවා. මෙතන මේ කයන දෙකක් එනවා. ඇයි? කයන්නට පිටිපස්සේ කයන්න තියෙනවා නම් මේ කයන්න ළමයි මේක ඇහෙන්නේ තව කයන්නක් දාලා. ඒ කියන්නේ මෙන්න අල්ප ප්‍රාණතයන් මහ ප්‍රාණතයන්ත් එක්ක ඊශ්වරය ආවොත් තයන්න අල්ප ප්‍රාණතයන් මහ ප්‍රාණතයන් එයත් එක්ක ඊශ්වරය ආවොත් රයිට් එයත් එක්ක ඊශ්වරය ආවොත් එයා උච්චාරණය වෙන්නේ ළමයි මෙන්න මෙයා චයන්න හෝ මහ ප්‍රාණච කියන අයත් එක්ක කියන හල් කිරීම එක්ක ළමයි හයන්න ආවොත් රයිට් කත පච කියන හල් කිරීම එක්ක හයන්න આવොත් දැන් මෙතන කයන්න තියෙනවා හයන්න තියෙනවා නේ කයන්න තියෙනවා හයන්න තියෙනවා ඒ වෙලාවට ළමයි මේ කයන්න මහ ප්‍රාණ කයන්න තයන්න මහ ප්‍රාණ තයන්න මහ ප්‍රාණප මහ ප්‍රාණ ච කියලා වෙනස් වෙනවා එහෙනම් මෙතන ළමයි මෙතන දැන් හැබැයි අල් කයන්නත් අයින් වෙන්න ඕන ළමයි අල් කයන්නත් අයින් වෙනවා එයා වෙනුවට ඇයි ළමයි අල් කයන්න අයින් වෙන්නේ මේක ළමයි හයන්න කියවෙන්නේ ඒක පෙක්වා ක්වා පෙක්වා ක්වා හෙන්නේ පෙක්වා ක්වා එහෙනම් මෙතන ළමයි මහ ප්‍රාණ ක වෙලා තියෙනවා. එහෙනම් මේක හරි. ඇයි කයන්න කයන්නට මහ ප්‍රාණ කයන්න කියලා කිව්වනේ. ඒ වගේම කයන්නත් අයින් වෙන්න ඕන. එහෙනම් මෙතන කයන්න අයින් වුණා හයන්න තියෙන ඉඳන් මෙතන හයන්න අයින් වෙලා මහ ප්‍රාණ ක එකතු වුණා.